රයිට් මේ වීඩියෝ එක මම කරන්නේ කොහොමද ටේක් අවේ මේ ඕඩර් එකක් කොහොමද වගේ සිස්ටම් එක හරහා කරන්නේ කියලා. එතකොට දැන් ඔයා ප්‍රොඩක්ට්ස් තැන හිටියොත් ඔයාලට පුළුවන් මේ විදිහට ටේබල්ස් ටික ඔබලා මෙතන ටේක් අවේ ඕඩර්ස් කියන තැනට යන්න. එහෙම නැතිනම් මෙතන මේ තියෙනවා T අකුර ටේක් අවේ කියන තැනට යන්න. එතකොට තියෙනවා no take away found කියලා වැටලා තියෙනවා. එතකොට මෙතන මෙතන තියෙනවා ප්ලස් අයිකන් එකක්. ඒ ප්ලස් අයිකන් එක ඔබන්න. එතකොට ස්ටෝ පිකප් කියලා තියෙනවා ඩිලිවරි තියෙනවා. මේ ඩිලිවරි එකකින් පුළුවන් පුඩ්ඩක් ඩිලිවර් කරන විදිහ ගැන තියෙන්නේ. ඒක මම ඊළඟ වීඩියෝ එකකින් කරන්නම්. ස්ටෝ පිකප් කියලා තියෙන්නේ ඔය රෙස්ටොරන්ට් එකෙන් මේක පික් කරනවා කියන එක හින්දා ඒක එහෙම දාලා තියෙන්නේ. ඒක අපි ක්ලික් කරමු. ඊට පස්සේ ටේක් අවේ කියලා මෙහෙම වැටලා තියෙනවා මේ ඕඩර් බිල් නම්බර් එකත් එක්කම. ඊට පස්සේ එයා ඉල්ලනවා නූඩ්ල්ස් මික්ස්ඩ් අප් සී නූඩල් එකයි නූඩ්ල්ස්ුයි ෆිෂ් ඩිෂ් එකක් ගන්නවා මොහරි. රයිට් මේ විදිහට අරගන්නවා. අරගෙන මේක සෙන්ඩ් කරමු අපි කිචන් එකට. රයිට් එතකොට මේ විදිහට ඔයාගේ POS එකේ පෙන්නුම් කරනවා. ඒතර කිචන් ස්ක්‍රීන් එක මේ විදිහට පෙන්නනවා. අපි යම් බලන්න මුලින්ම හෝම් කියන්නේ මුලින්ම පෙන්නන ඩිස්ප්ලේ එකට මේ විදිහට තමයි එතකොට පෙන්වන්නේ. අපි ටේබල්ස් දැම්ම තැනට එහා පැත්තේ ටේක් අවේ කියලා එහෙම එකක් පෙන්නුම් කරනවා. right. එතකොට මෙහෙමයි තියෙන්නේ. ඒකත් අර ටේබල් මේ වගේම තමයි චෙෆ් මේක හදලා ඉවර වුණාම එහෙම පෙන්නනවා. මෙතන මේක රිෆ්‍රෙෂ් කරන්න. right එතකොට මේක පෙන්නුම් කරන මේ විදිහට ටේබල් ඕඩර් එකේ ඕඩර් එකක් ඉවරයි කියලා මෙතන පෙන්නනවා. ඊට පස්සේ දෙවෙනි එක රෙඩි වුණාම මේක රෙඩි කියලා වැටලා තියෙනවා. එතකොට මේ ඕඩර්ස් දෙකම රෙඩි දැන් වෙලා තියෙනවා. ටේක් අවේ එක ඕඩර් එකක් රෙඩි වෙලා තියෙනවා කියලා මෙතන මේ පෙන්නුම් කරනවා මේකේ. මේ ඕඩර්ස් එක ඉවර වුණාම මේ විදිහට බ්ලින්ක් වෙනවා. ඊට පස්සේ මෙතනින් මේක ක්ලික් කරලා චෙක් අවුට් වෙනවාද කියලා අහනවා. ඕකේ එක දුන්නාම මෙතනින් අවශ්‍ය නම් අර විදිහටම ඩිස්කවුන්ට් දෙන්න පුළුවන්. ඊට පස්සේ අර විදිහටම මේක ක්ලෝස් කරන්න පුළුවන්. ටේක් අවේ ඕඩර්ස් දැන් පෙන්නුම් කරන්න ඒක කෙලින්ම ක්ලෝස් වෙලා තියෙනවා. ටේබල් ඕඩර්ස් වලට තමයි අර මම පෙර කිව්වා වගේ ඕඩර් එක ක්ලීන් කරන්න ඕන වෙලා තියෙන්නේ ටේබල්ස් ඕඩර්ස් වලට විතරයි. right. මම ඊළඟ එකකින් ඩිලිවරි ඕඩර් එකක් කොයි විදිහටද කරන්නේ කියලා මම ඩිස්ක්‍රිප්ෂන් පොඩි වීඩියෝ එකක් කරන්න.